යාපන දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් දූපත ආශ්‍රිතව ඉදිකරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට නතර කරන්න මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියෝග නිකුත් කරලා තියෙනවා. පහුගිය දිනවල මේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කිරීම සිද්ධ කළා. කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව මේ ඉදිකිරීම් කටයුතු පටන් ගත්තේ නීති විරෝධී ආකාරයෙන්. ඒ නීති විරෝධී ආකාරයෙන් මේක පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ විසින් මේ පිළිබඳව අනාවරණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට මධ්‍යම පරිසර අධිකාරියෙන් මේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සඳහා අවශ්‍ය කරන නියෝග නිකුත් කරලා තියෙනවා මේ වන විට. මේ ප්‍රශ්නය පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. නිවැරදි කරුණු මේකේ මොකද්ද කියන එක. එකක් තමයි පළවෙනියෙන්ම බොහෝ දෙනෙක් හිතනවා මෙතෙන්දි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තියෙන. එහෙම නැත්නම් මේ යාපන දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම හෝ මේ වගේ ප්‍රශ්නයකට මේ තත්වය ලඝු කරන්න උත්සාහ කරනවා. නමුත් මේක ඊටාම නිවැරදිව අපි අවබෝධ කරලා දෙන්න ඕනේ. මේ මණ්ඩතිව් දූපත ආශ්‍රිතව පිටලා තියෙන මේ සමස්ත කලාපය කියලා කියන්නේ විශාල තෙත්බිම් පද්ධතියක්. ලංකාවට සංක්‍රමණය වෙන සංක්‍රමණික විරලාශ්‍රිත එහෙම නැත්නම් තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන්ගෙන් මිලියන 2කට වැඩි පක්ෂි විශේෂ ප්‍රමාණයක් පක්ෂි ගහනයක් මේ කලාපය ප්‍රධාන වශයෙන්ම ගොදුරු බිම් විදියට භාවිතා කරනවා. මිලියන 2කට වැඩි පක්ෂීන් ගහනයක් මේ කලාපය ගොදුරු බිම් ප්‍රදේශයක් විදියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන වාංකාලේ අබේ භූමිය ඇතුළුව ඒ කලාපයට පසුව දෙවනියට විශාලම තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන් ප්‍රමාණයක් රැඳිලා ඉන්න සංක්‍රමණික පක්ෂීන් ප්‍රමාණයක් ජීවත් වෙන කලාපයක් විදිහට තමයි මණ්ඩතිව් සහ මේ යාපන අර්ධද්වීපයේ පිටලා තියෙන තෙත්බිම් පද්ධතිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව හින්දා තමයි 2014 වසරේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්ව සකස් කරපු වාර්තාවක මේ කලාපය අබේ භූමියක් විදිහට ප්‍රකාශයටපත් කරන්න යාපනය කලපු අබේ භූමිය විදියට ප්‍රකාශයටපත් කරන්න යෝජිත වෙලා තියෙනවා. ඒ යෝජිත වෙලා තියෙන කලාපය තුල තමයි අද වන විට අක්කර 138ක භූමියක් ගොඩ කරලා මේ විශාල තෙත්බිම් පද්ධතියක් ගොඩ කරලා තමයි මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සැලසුම් වෙලා තියෙන්නේ. ඉතින් මේක නීති විරෝධී සහ හානිකර තත්වයක් ඇති කරන්නේ මෙන්න මේ හේතුව හින්දා. මොකද අපි දන්නවා ජාතික පාරිසරික පනතට අනුව 1993 ජූනි 24 772 ඇලිරක් 22 කියන ගැසට් නිවේදනයට අනුව සඳහන් වෙනවා හෙක්ටයාර් 4කට වැඩි එහෙම නැත්නම් අක්කර 10කට වැඩි තෙත්බිම් ප්‍රදේශයක් ගොඩ කළා ඕනෑම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත්ව මහජන අදහස් මත තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ කිසිදු ක්‍රියාවලියකින් තොරව තමයි මේ ස්ථානයේ මුල්ගල තැබීම පවා ජනාධිපතිතුමන් විසින් සිද්ධ කරේ. අපි දන්නවා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 1 වෙනිදා මේ ස්ථානයේ මුල්ගල තියෙනකොට කිසිම ආකාරයකින් පරිසර බලපෑම් ඇගීම් වාර්තාවක් සකස් කරලා අනුමැතිය ලබා ගැනීමක් සිද්ධ කරලා තිබුණේ නැහැ. ඉතින් මේ නීති විරෝධී මුල්ගල තැබීමක් විදිහට තමයි ඒක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අක්කර 138ක තෙත්බිම් පද්ධතියක් පළවෙනි අධීරයේදී ගොඩ කරන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව මේ සමස්ත ව්‍යාපෘතිය යනකොට තව විශාල තෙත්බිම් පද්ධතියක් ගොඩ කරන්න නියමිත වෙලා තියෙනවා මේ ව්‍යාපෘතියත් එක්ක. එතකොට මෙන්න මේක තමයි ප්‍රධානම ගැටලුකාරී තත්වයේ තියෙන්නේ. මොකද එක පැත්තකින් මේ ක්‍රියාවලිය තුලදී රැම්සා සම්මුතිය උල්ලංඝනය කරනවා. ජාත්‍යන්තර රැම්සා සම්මුතිය තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා වන රැම්සා සම්මුතිය. ඊට අමතරව අපි දන්නවා බොන් සම්මුතිය අපි අත්සන් තබලා තියෙනවා රටක් විදියට 1990 ඒ තමයි සංක්‍රමණික පක්ෂ විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා සංක්‍රමණික ජීවීන්ගේ වාසස්ථාන සහ ඔවුන්ගේ රැකවරණය ආරක්ෂා කිරීම සඳහා වන බොන් සම්මුතියට අපි අත්සන් තබලා තියෙනවා. එතකොට මේ සියලුම සම්මුතීන් උල්ලංඝනය කරමින් තමයි මේ මුල්ගල තියලා මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සැලසුම් වුණේ. ඊට අමතරව ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් තමයි පරිසර අනුමැතියකින් තොරව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සැලසුම් වුණේ. මෙන්න මේ හේතු අනාවරණය කිරීමත් එක්ක තමයි මේ ව්‍යාපෘතිය අදවන විට මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දීම මත නතර කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉදිකිරීම් කටයුතු නතර කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ක්‍රියාවලිය තුලදී තව අවධානයට ලක් කරන්න ඕන කරන කරුණු ගණනාවක් තියෙනවා. අපි විශ්වාස කරනවා පරිසර ක්‍රියාකාරීන් විදිහට වගේම රටේ අනාගතය පිළිබඳව හිතන කණ්ඩායම් විදිහට අපි විශ්වාස කරනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල එහෙම නැත්නම් උතුරු කලාපයේ මේ ප්‍රදේශවල සංවර්ධනයට වෙන්න මිනිසුන්ට සංවර්ධනය වෙන්න තියෙන අයිතිය සුරක්ෂිත වෙන්න ඕනේ. එතෙන්දී විශේෂයෙන්ම මේ කලාපයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයන් ඉදිවීම ඊට අමතරව අපි දන්නවා යාපනයේ තියෙන ගුවන් තොටුපළ මේවත් එක්ක ඒකාබද්ධ කිරීම ඒ තුල ආර්ථික ක්‍රියාවලියක් බවට මේ කලාපය පත් කිරීම කිසිදු ගැටලුකාරී ක්‍රියාවක් නෙමෙයි.
නමුත් ගැටලුව වෙන්නේ ඊටාම සංවේදී පරිසර පද්ධතියක් ගොඩ කළා තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කරන්න සැලසුම් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක ඉදිකිරීම කටයුතු ආරම්භුනේ නීති විරෝධී විදියට. මෙන්න මේ தത്വයේ හින්දා තමයි අපි දිගින් දිගටම මේක අනාවරණය කරලා මේ ක්‍රියාවලිය නතර කරන්න උත්සාහ දරුවේ. එතෙන්දී අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා මේ වෙන විට මධ්‍යම පරිසර අධිකාරියෙන් කරුණු ඉදිරිපත් කළා තිබ්බා මේ ස්ථානයේ පරිසර බලපෑම් වාර්තාවක් සකස් කරලා අනුමැතිය ලබාගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කියලා. අපි දකිනවා ඒක සම්පූර්ණයෙන්ම වැරදි සහගත වගේම වැරදි පූර්වාදර්ශ ලබා දීමේ ක්‍රියාවලියක්. මොකද මධ්‍යම පරිසර අධිකාරිය විසින්ම එවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ දැරීමත් සම්පූර්ණ නීති විරෝධී වෙනවා. මොකද මේක ඉදිකිරීම කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නීති විරෝධීව ඉදි කරනවා වගේම ඒ ඉදිකිරීමේ ක්‍රියාවලියට වැරදි විදිහට ආධාර අනුබල දෙන්න මධ්‍යම පරිසර අධිකාරියත් වැරදි ක්‍රියාවලියක් කරනවා. මොකද මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පහුගිය දවස්වල අපි දැක්කා සඳහන් කරනවා පරිසර බලපෑම් මැගීම් වාර්තාවට අනුමැතිය ලැබුණට පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි සාගත ක්‍රියාවලියක්. මොකද පරිසර බලපෑම් තක්සේරු කරන ක්‍රියාවලිය කියලා කියන්නේ යම්කිසි ව්‍යාපෘතියකට යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් මිසක් එහෙම නැතුව පරිසර අනුමැතිය ලබා ගන්න ක්‍රියාවලියක් නෙමෙයි. අපි දන්නවා පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලිය තුලදී යම්කිසි ව්‍යාපෘතියක් සඳහා සුදුසු ස්ථාන 3ක් හඳුනාගෙන ඒ සුදුසු ස්ථාන 3න් ඊටාම යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීම සඳහා තමයි දීර්ඝව පරිසර බලපෑම් මැගීම් වාර්තාව සකස් කිරීම කරන්නේ. එතකොට ඒ වාර්තාව තුලදී හඳුනා ගන්නවා හානි අවම ප්‍රදේශ, ඒ වගේම හානිපූර්ණේ කරන්න පුළුවන් කලාප, ඒ වගේම ජන ජීවිතයට ස්වභාවික පද්ධතීන් වලට සහ ආර්ථිකයට හානි නොවන ආර්ථිකය යම් මට්ටමක ඉහළ තත්වයකට පත් කරන්න පුළුවන් තිරසර සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් තත්වය. එහෙම නැත්නම් එතනට සුදුසු කලාපය මේ සංවර්ධන ව්‍යාපෘතියත් එක්ක සුදුසු කලාපය හඳුනා ගැනීම තමයි පරිසර බලපෑම් මැගීම් වාර්තාවකින් කරන්නේ. නමුත් අපි දන්නවා මධ්‍යම පරිසර අධිකාරියෙන් උත්සාහ දරන්නේ මේ ස්ථානයේ පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් කළා ඒකට අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. අපි දකිනවා ඒක ඊටාම වැරදිසාගත ක්‍රියාවලියක්. උතුරු කලාපය තුල සුදුසු ස්ථාන 3ක් හඳුනා ගන්න ඕනේ මේ ව්‍යාපෘතිය සඳහා. ඒකට අපි ශක්්‍යතා ඇගීමක් කරලා ඒ කලාපය තුල උතුරු කලාපය තුල විශේෂම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන්න සුදුසු කලාපය, ඊට අමතරව ක්‍රීඩා ගම්මානයක් ඉදි කිරීමට සුදුසු කලාපය හඳුනගෙන තුරුතු කලාප හඳුනගෙන ඒ සුදුසු කලාප හඳුනගත්තේ වෙන් ඊටාම යෝග්‍ය කලාපය හඳුන ගැනීම සඳහා දීර්ඝව පරිසර බලපෑම් මැගීම් වාර්තාව ක්‍රියාත්මක කළා. ඉන් පස්සේ මේ ස්ථානය නිවැරදි පරිදි හඳුනා ගැනීමෙන් අනතුරුව තමයි මේ අනුමැතිය ලබා දීම සිද්ධ කරන්න ඕනේ. එහිදී මේ ස්ථානයටම අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියක් කිසිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බෑ කියන එක තමයි අපි අවධානයට ලක් කරන්නේ. මොකද හේතුව තමයි මේ ස්ථානය කිසිදු ආකාරයකින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝග්‍ය කලාපයක් නොවන බවට අපි විසින් දීර්ඝව කරලා තියෙන අධ්‍යයන වගේන් අනාවරණය වෙලා තිනවා. ඊට අමතරව අපි දන්නවා ශ්‍රී ලංකා කුරුළු සංගමය මගින් 1983 ඉඳලා මේ දක්වාම කරන පර්යේෂණ අනුව පැහැදිලි වෙලා තිනවා මේ කලාපය තුල විශාල පක්ෂීන් ප්‍රමාණයක් ජීවත් වෙන කලාපයක්. ඒ හින්දාම තමයි 2014 අවුරුද්දේදී උතුරු කලාපයේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය තුලදී මේ කලාපය අබේ භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරන්න යෝජනා වෙලා තියෙන්නේ. එවන් තත්වයක් තුල මේ ස්ථානයේ කිසිදු ආකාරයකින් පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් සකස් කළත් මේ ස්ථානයෙන් කොයිම වෙලාවකවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක අපි අවධානයට ලක් කරනවා. පෙර රජයකදී මේට ආසන්න ස්ථානයේ මෙව ස්ථානයේ මුල් ගලක් තිබ්බුවා. නමුත් ඒකද ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක මොන හේතුවක්ද දන්නේ නැහැ. ඔබ හිතනවාද මීට ආසන්නම තැනක් තියෙනවා කියලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට? ඔව් අපි විශ්වාස කරනවා ඊටාම පැහැදිලිව අපි උතුරු කලාපයේ තුලම විවිධ ආකාරයෙන් මේ පිළිබඳව සහ ඊට අමතරව උතුරු කලාපයේ තුල තියෙන ස්වභාවික සම්පත් පිළිබඳව විවිධ ආකාරයෙන් අධ්‍යයනයට ලක් කරලා තියෙන කණ්ඩායම් විදිහට මේ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඒ වගේම ක්‍රීඩා ගම්මානයක් ඉදිකිරීම සඳහා යෝග්‍ය ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ස්ථාන නිවැරදි පරිදි අවශ්‍යතාවය මත හඳුනගෙන ඒ ශක්්‍යතාවය මත දීර්ඝ අධ්‍යයනයන් වලට ලක් කරලා සුදුසුම ස්ථානීය තෝරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා ශක්්‍යතාවය උතුරු කලාපය තුල ඊටාම පැහැදිලිව තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම අපි සඳහන් කරනවා උතුරු පළාතේ ජනතාවට ක්‍රීඩා පහසුකම් ලබා දීම, ඒ වගේම මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයන් ජාත්‍යන්තර මට්ටමේ ඒ වගේම ක්‍රීඩා ගම්මාන ලබා දීම තුලින් ඒ කලාපය තුල සංවර්ධනය, ඒ වගේ මේ ජනතාවට සංවර්ධනය වෙන්න තියෙන අයිතිය සුරක්ෂිත කිරීම කියන එක ඉතාම අවශ්‍යයි. ඒ සඳහා යෝග්‍ය ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා නිවැරදිව හඳුනා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තමයි රජයක් පත් කරන්නේ. එතකොට රජයට කාර්යභාරය වෙන්නේ බලහත්
රජයක කාර්යභාරය වෙන්නේ බලහත්කාරයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි. යෝග්‍යම ස්ථාන හඳුනගෙන යෝග්‍යම ස්ථානයේ හානි අවම වන පරිදි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි රජයක් පත් කරන්නේ. ඒ රජයේ කාර්යභාරය නිවැරදි පරිදි ඉටු නොකිරීමේ ප්‍රතිඵල තමයි අපි මේ වන විට මේ ආකාරයෙන් දකින්න ලැබෙන්නේ. අපි දැක්කා පසුගිය කාලේ. පසුගිය සමයේ බැලුවහම මත්තර ගුවන්තොටුපළ ගත්තොත් මේ ගැටලුව මතුවුණා. ඒ කියන්නේ ගුවන් යානා එනකොට මෙහෙම කුරුල්ලෝ මේවට අහුණා මිය ගියා මේ වගේ ගැටලු මත නමුත් ඒක ක්‍රියාත්මක වුණා. දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ එවැනි ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ ඔබතුමාන් මේක සංසන්දනය කරන්න කොහොමද මේකත්? ඔව්. ඊටාම පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ පහුගිය ඉතිහාසයේ තුල වැරදි සංවර්ධන ව්‍යාපෘති මේ ආකාරයෙන්ම බලහත්කාරයෙන් නිවර්දි පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල විදිහට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මිද වැටිලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි හම්බන්තොට කලාපයේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති. ඒ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති අද වන විට පවත්වගෙන යාම සඳහා බාහිර යෙදුම් විශාල ප්‍රමාණයක් යොදවන්න වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඒ කලාපය තුල ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. අලිමිනිස් ගැටුම දරුණු විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒක නතර කරන්න බැරි තත්වයකට අද වන විටපත් වෙලා තියෙනවා. ඒ හේතුව හින්දාම ඒ කලාපය තුල කෘෂිකර්මාන්තයේ නිරත ගොවි ජනතාව දැඩි අසීරුතාවයකටපත් වෙලා තියෙනවා. ඊට අමතරව ඒ කලාපය තුල කෘෂිකර්මාන්තයේ බිඳ වැටිලා තියෙනවා මේ තත්වයන් හේතුවෙන්. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දෙවනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදිහට හදපු මත්තල ගුවන්තොටුපළ පවත්වගෙන යාම සඳහා අද වන විට බලහත්කාරයෙන් ඒ ස්ථානයට ගුවන් යානා ගෙනියන තත්වයට පරිවර්තනය කළන්න වෙලා තිනවා. ඒ ස්ථානයෙන් අපි බලාපොරොත්තු වෙද ජීවන ජාත්‍යන්තර ගුවන්තොටුපළකින් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිලාභ රට තුලට ලබා ගන්න බැරි වෙලා තිනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක උනේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුලදී සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන් මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ තත්වයක්ම නැවත අත්පත් කර දෙන්නද මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ. අන්න ඒක තමයි අපි විශේෂයෙන්ම අවධානය ලක් කරන්නේ. ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ දැනට අපේ රටේ නීති පද්ධතිය ගොඩනැගිලා තියෙන්නේ පාරිසරික නීති පද්ධතිය ගොඩනැගිලා තියෙන්නේ පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලිය ගොඩනැගිලා තියෙන්නේ නිවැරදි ස්ථානයක ඊටාම යෝග්‍ය පද්ධති ආර්ථිකමය වශයෙන් ලාභදායක වන ආකාරයෙන් ඒ වගේම සමාජීය වශයෙන් තිරසර වන ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය ස්ථාන හඳුනා ගන්න. ඉතින් ඒ ක්‍රියාවලියෙන් පරිබාහිර වෙන හැම ස්ථානයකම සිද්ධ වෙන්නේ ආර්ථිකය සමාජය සහ මේ සමස්ත ජනතාවම බිඳ වැටීමක් විතරයි. ඉතින් ඒ తත්වය මේ ආණ්ඩුවෙනුත් ඇති නොකරන කියන එක තමයි අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්නේ. කරන්න පුළුවන්ද ඔය මුල්ගල තිබ්බු ස්ථානය රැකගෙන වෙන ස්ථානයක ක්‍රීඩාංගණයක් හෝ ඒ කම්ප්ලෙක්ස් එකක් ඇති කරොත් එහෙම ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවද අපිට? ඔව් ඇත්තටම උතුරු පළාත තුල නිවරදි පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඇති කිරීම වගේම ක්‍රීඩා ගම්මානයක් ඇති කිරීම හරහා ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා උතුරු කලාපයේ මේ වන විට යාපනයේ ප්‍රදේශයේ ගත්තාම ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන ගුවන්තොටුපළවල් පිහිටලා තියෙනවා. ඒවා සංවර්ධනය කරලා අපේ රටේ ආර්ථිකය සඳහා දායක කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇති කරන්න සුදුසු ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ ස්ථාන නිවැරදි පරිදි හඳුනගෙන ඒවා ස්ථාපිත කිරීම වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ කලාපය තුල ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. එකක් තමයි තෙත්බිම් පරිසර පද්ධති. මොකද මේ තෙත්බිම් පරිසර පද්ධති කියලා කියන්නේ නිකම්ම හුදකලා වෙත්ත දේවල් නෙමෙයි. ඒවා දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙනවා. මොකද මේ දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙන්නේ මේවා දකින්න ලැබෙනවා තෙත්බිම් පරිසර පද්ධති විදිහට කඩොලාන පරිසර පද්ධති, ලවණ වගුරු පරිසර පද්ධති, ඒ වගේම කිවුල්දිය මේ වගුරු පද්ධති මේවා සියල්ලම මේ විශේෂයෙන්ම සුළු පරිමාණ දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙනවා. අනිත් පැත්තෙන් මේවා සංචාරක ක්‍රියාවලියක් එක්ක බද්ධ කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා. මොකද හේතුව තමයි මිලියන 2කට ආසන්න සංක්‍රමණික පක්ෂීන්ගේ ගහණයක් පැමිණෙන කලාපයක් මේ කලාපය. එතකොට මේ කලාපය සංචාරක පාරාදීසයක් විදිහට වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් එක පැත්තකින් ක්‍රීඩාව වර්ධනය කරනවා වගේම අනිත් පැත්තෙන් මේ කලාපය තුල මේ තියෙන ස්වභාවික සම්පත් එක්ක බැඳිච්ච ඒවා ආරක්ෂා කර ගැනීමෙන් යන ක්‍රියාවලිය හරහා සංචාරක ක්‍රියාවලියට විවෘත කිරීම තුල රටට සහ මේ ප්‍රදේශයට ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් තත්වයක් ඇති කරන මට්ටමක් ගොඩනගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රියාවලියෙන් පරිබාහිරව ඒ සම්පත් ඒ ප්‍රභවයන් විනාශ කරලා නම් අපි උත්සාහ දරන්නේ ආර්ථිකය වර්ධනය කරන්න. එතෙන්දි තමයි මේක බිඳ වැටෙන්නේ. ඒ හින්දා අපි තමයි විශේෂයෙන්ම අපි මේ தત્ත්වයේ අවධානයට ලක් කරන්නේ මේ සම්පත් ආරක්ෂා කරමින් යන ක්‍රියාවලියක් තුල විතරයි යාපනය හෝ එහෙම නැත්නම් අපි උතුරු කලාපය හෝ නැගෙනහිර කලාපය හෝ අපේ සමස්ත රට ගත්තත්
ආර්ථිකයේ වශයෙන් සමෘද්ධිමත් තත්වයට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ ඒවැය තියෙන ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම යන ක්‍රියාවලියක් ගොඩනැගුවොත් විතරයි ඒ තත්වයේ සුරක්ෂිත කරන්න කියන එක තමයි අපි අවධානයට ලක් කරන්නේ.